කොල්ලෙක්ගේ දිවට පුළුවන් ඕනෙම කෙල්ල මෙල්ල කරන්න. What the fuck? අවසට කී පාරක් ගහනවද? පාරක් මේ ගාලා වේද? මේ ඉතින් ගන්න. පාරක් 2 times. පන්සලේ තුන් පාරක් විතර. ඔබ ආන්ද ඉන්නේ? හලෝ. මගේ රත්තරන් යාළුවනේ කොහොමද? Hello Sri Lanka. Zorla sayacağım. Arı üstü. It's chicken. Mew mew. Mew mew. පුලන ආත්ම ගත කොට පෙමක් පතා මම අලිමං කර හෙලෝ අයියේ මම මේ ඔයාගේ බස් එකේ පිටිපස්සේ නම්බරේ දකලා කෝල් කරේ චුට්ටක් අයින් කරගන්නකො අපිට ඉඩ දෙන්න යන්න විදියක් නැතුව කෝල් කරේ අයියේ ඕ චුට්ටක් ඉස්සරහින් අයින් කරගන්නකො අයියේ නෑ අපි ඔයාගේ පිටිපස්සේ එන්නේ ඔයාගේ පිටිපස්සේ නම්බරේ දකලා කෝල් කරේ ඔයා මේ පාර මැද්දේනේ යන්නේ අපිට ඕවර්ටේක් කරගන්න බැරුව ඉන්නේ චුට්ටක් අයින් කරගත්තා නම් මේ අපිට ඔයා ඕවර්ටේක් හරි thank you අයියා thank you අපි යනවා දැන් ඔයාගේ ජීවිතයේ ආදරය කියන තැන කොතනද තියෙන්නේ? ඔයා ඉන්න තැන. ඔයාට මාව ඕනේ නම් එන්න. දොර ඇරලා තියෙන්නේ. ඔයාට මාව එපා නම් යන්න. දොර ඇරලා තියෙන්නේ. හැබැයි එක දෙයක්. දොර මැද්දේ ඉඳගෙන ඉන්න එපා. මොකද ඔයා ඔය අහුරන්නේ තව කෙනෙක් එන්න තියෙන ඉඩ. අම්මා බබි මාර් සනීපයි ඔළුවට මසාජ් කරද්දි මේ ඒක නෙවෙයි. ආ දැන් මං හිතපු නැති දවස්වල කවුද ඔයාගේ ඔළුව මසාජ් කරේ? ඔයා හම්බෙන්න කලින් මට මෙහෙම හිස රජයක් තිබ්බේ නෑනේ. My time has come. මට තිනහා ඇයිද යෙනීම කියන්නේ? ඒක තමයි ඉතින්. ඒ කියන්නේ මේ සත්‍ය සංගවලා ඒ අර කැල කපන එක හොඳ නෑනේ ඒ වචනේ. ඒක තියමුනේ. කවුද ඒ ජනසරාමතුන් මොඩල් එකනේ. What do you mean by that? Are you a teenager? No. I'm 24. Ah, too old. Expired. හයිද hina වෙන්නේ? නෑ රක්කා කිව්වනේ මේ පොඩක් පුරලා දුන්නාම කරේ නගින්දිනවා කියලා. ඒකට hina ගියේ. ඉතින් අයියකට hina වෙන්නේ? නෑ අපේ ගමේ බුරුල කියලා කියන්නේ එළදෙනගේ කිරි දණේට. ඇයි අහලා නැද්ද? කිරි දවන්න කලින් එළදෙනගේ බුරුල හොදන්න කියලා මිනිස්සු කියනවා. තොලයන් බොල යන්න. තොසට මාපෙන එළදෙනක් වගේද? ඈ? බලන්න මෙතන. නම් මෙතන. පොඩ්ඩක්
ඒක ඕනේ නැහැ. යලවන්න. Women. ඇත්තටම කාන්තා දිනේ තියන්න ඉඳලා තියෙන්නේ මාර්තු මාසේ 5 වෙනිදාලු. ඊට පස්සේ ලෑස්තිලා කරගෙන එන්න ගිහිල්ලා 8 වෙනිදා වෙලා. කෙයි මොකද කරන්නේ? හිනාවියා ඔයා මගේ මෙයාට මූණෙන් අල්ලගන්න ආනේ මම මේ මාත නෑ මේ යන්නේ හිනායනවා නංගුරමායන කර යම්මාඩි යම්මා තොඩි කර මං ඒ ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ගියා. අනෝට මොකක්ද අසනීප? පොඩ්ඩක් ඉන්න මට නේ අසනීප. Emotional damn it. Naughty අපයි ලංකාවේ සාමාන්‍ය මිනිස්සෙක් අවුරුදු 60කින් ඇචීව් කරගන්න දේවල් මම සහ මගේ වයිෆ් අවුරුදු 30න් ඇචීව් කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් තමයි sugar, pressure, cholesterol, කොන් දෙකක්කුම ඔළුව එකක්කුම. මේ කාර් එක නම් අපේ නෙමෙයි කාර් එක නම් මං හිතන වෙන කාගේද. මේ ඔයාලත් මේ දේවල් ඇචීව් කරලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා පාරක් දාන්න. झूठ बोलो बार बार झूठ बोलो සුබ ආරංචිය මමයි මෙහෙ ගෙනාවේ හොඳටම පරණ වෙලා මා යන මේ වාහනේ කාලේ පොඩ ගුණ නරක දස පාරිලා රෝදේ කරගෙනවා හිත හොඳ තැන් බල බලා 5 minutes later ලක්ෂ ගණන් වස්තුලදී ඉස්සර පින පැහැදිලා ලක්ෂ ගණන් වස්තුලදී ඉස්සර පින පැහැදිලා අත්තරණින් පැහැදිලා ඉස්සල මල් පිදිලා සාරයි සාරයි යා සාරයි සාරයි යා සාරයි සාරයි Okay. Women. Ziggler makes it back to his feet. Is he going to deliver? Sweet. Oh, the Claymore!
kick from out of nowhere. I think John Cena's had enough. Cena delivering it. The Dutch registered on the Richter scale. Oh, what a knee. Oh, Rollins. Here it is. Rollins with the pedigree. Pedigree. Can Rollins capitalize? I'm shocked. Someone get FEMA on the phone. I think we're going to qualify after this disaster because it only gets worse. Running power slam. Braun Strowman's now looking for a sanctioned bout. Oh, look at Brock Lesnar. Lesnar with a belly to belly. Sends Corbin out of the ring. He is absolutely in. Yeah, boy. යුරේ හැන්ද යාමයේ උන්න පඳුරේ හෙවන බැඳුන ආදරේ අමතකනේ නැතුවට මංගමේ නතුරා පවතිනවා පැසනේ ලා 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 yeah boy ඔය සිගරට් එක කරක්කුඩි අපේ සල්ලි වලින් සගරාවක් කරන මනසාදා ගන්නකෝ මල්ලි කැල්ල ටොක් කරගන්න ක්‍රම 30ක් සගරාව ඇතුලේ 17 වෙනි පිටුවට පෙරලන්න හරියට වැසිකිලි යන ක්‍රම 15ක් කියලා දීලා තියෙන සගරාවස්සේ එතකොට කොහොමද හරියට මෙගා ටෙලිනාට්‍යයක් තෝරගෙන බලාගන්නේ ක්‍රම 17ක් තියෙනවා මේක ඇතුලේ එල්ලමෙට ලොකුකම තියෙන්න ඕනේද ඔව් ඔව් අයියේ මොකටද තියෙන්න ඕනේ ඒක කෙල්ලෙක් වුණාම ලොකු කමින් ඉන්න ඕනේ ඔයත් එහෙමද ඔව් මාත් එහෙමයි දැන් ඔයාගේ පස්සෙන් යාළු වෙන්න පිරිමි ළමෙක් එනවා නම් ඔයා කොහොමද එයාට කතා කරන්නේ? එයා ඉස්සරහ කොහොමද හැසිරෙන්නේ? ගණන් ගන්නෑ ගණන් ගන්නෑ නෑ එතකොට දැන් කවදා හරි කොල්ලෙක් යාළු වෙන්න ඕනේනේ. ඔව් එතකොට කොහොමද හැමෝම ගණන් ගන්න නැතුව හිටියාම? එයා දැනගන්න ඕනේ මගේ පස්සෙන් එන්න පස්සෙන් එන්න ඕනේ. පස්සෙන් කොච්චර කාලයක් එන්න ඕනේද? කැමති වෙනකන් එන්න ඕනේ මොන වගේ කොල්ලෙක්ටද ඔයා කැමති? අවංක වෙන්න ඕනේ කැතම වෙලත් බෑ සල්ලි තියෙන්නත් ඕනේ Women. අර කවුද? Wifey. හලෝ අයියේ කොහමද? හලෝ මල්ලි ඉතින්. අපේ අයියා සුදු වෙලා ඉතින් ඕස්ට්‍රේලියාව කොහමද? සීතලයිද? සීතලක් නෑ මල්ලි මේ දවස්වල. ඉතින් මොකද වෙන්නේ? ඉන්න දැයි ඉතින් ඔය වේලි ඉන්නවා ඉතින්. අයියෝ වේලි ඔය ඉන්නවා මම තාම අද දෙයින් විතර එනවා. සුපිරි මන්නයක් දාමු ට්‍රිප් එකක් ගිහිල්ලා අතල් දාලා පාටි සීන් එකේ. අයියේ Emotional, damn it. හම්බ කරපු ලොකුම ගාන කීයද? එහෙමනම් මට කියන්න බෑ. නමුත් මං හිතනවා මං මෙතෙක් වැඩ කරපු කාලවලදී මට යම්කිසි දෙයක් මං කරගෙන තියෙනවා කියලා. විකිනිච්ච ලොකුම ගාන කියන්න කැමති නැද්ද වැඩකදී? What do you mean by that? ඔය කොල්ලෝ ඉන්න නේද? එක එක වැඩි කෑලි දාලා එක එක විදිහට එක එකාට වෙඩි තිබ්බත් හැම කොල්ලටම තියෙනවා තමන්ගේ තුවක්කුව අතර ගද්දිම මතක් වෙන බංකරයක්. හලෝ කොහෙද ඉන්නේ? මොකද කරන්නේ? ඇයි මේ ෆෝන් එක ආන්සර් කරගන්නේ නැත්තේ? දැන් කෝල් 100ක් විතර තමසර ගත්තා. එකක් ආන්සර් කරාට ඔව් තමසර නොවේත් නැති වැඩනේ තියෙන්නේ. ඔව් එහා ගෙදර නංගි නනවන්නේ නැහැ. මෙහා ගෙදර නංගි නනවන්නේ නැහැ. ඔක්කොම වටේ ඉන්න කෙල්ලෝ නනවනන ඉන්නකෝ.
මේ වෙන වැඩක් නෑනේ. ඔව් යාළුවොත් එක්ක බිබී රස්ති අදු ගහන්නයි, කකා බිබී ගෙදරට වෙලා ඉන්නයි. වෙන වැඩක් තමයි ඇත්තම නෑ. වෙන කෙල්ලෝ නලව උම හුරතා කර උණ්ඩ මැසේජ් යන අනේ නංගි පණ අච්චි පණ ගා ඉන්නකො. මට මොකද වෙන්නේ කියලා බලන්නේවත් නෑ. මං ගෙන හොයන්නේවත් නෑ. මං උන්නද බලන්න. කොහෙන්ද මේ කට්ටිය? ගම කොහෙද දන්නේ නෑ නේ. Wow! Beautiful!